මේ ගුවන් යානා හදන්න මැග්නීසියම් ලෝහය භාවිතා කරනවා. එසේ භාවිතා කරන්නේ මැග්නීසියම් සැහැල්ලු ශක්තිමත් ලෝහයක් නිසායි. ඒත් කොහොමද මිනිසුන් මේ මැග්නීසියම් සාදන්නේ? ඒක මට හොයලා බලන්න වෙනවා. මැග්නීසියම් පොළවෙන් ලබා ගන්න පුළුවන් වුණත් ඕ වෙනුවෙන් අධික වියදමක් යනවා. ඕ නිසා ඒ විදිහට මැග්නීසියම් ගන්න බෑ. ඒ නිසාවෙන් මැග්නීසියම් නිෂ්පාදනය සඳහා ලුණු ඉවත් කරපු මුහුදු ජලය යොදා ගන්නවා. මම යන්නේ මේ වගේ එන්න. මට ලුණු ඉවත් කළ මුහුදු ජලය අවශ්‍ය කරලා තියෙනවා මැග්නීසියම් නිෂ්පාදනය සඳහා. අපි ගාව ඕන තරම් තියෙනවා. මම ඔයාලට දෙන්නම් ඇති තරම්. අනේ මහත්මයා ඔබට බොහොම පිං. පින් නම් මොනවද මල්ලි? ඔය ඕව තරම් බඩු තියේ. මම ගියේ මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කරන ස්ථානයකටයි. මම එහාට ගිහිල්ලා අරගෙන ආවේ බිටර්න් ද්‍රාවණය කියලා අපේ වැඩේට වැදගත් දෙයක්. මේ බිටර්න් ද්‍රාවණය කියලා කියන්නේ මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනයේ අවසාන අදියරේ ඉවතලන ද්‍රාවණයක්. මුහුදු ජලයේ සෝඩියම් අයන හැරුණු විට වඩාත්ම සුලභ වෙන්නේ මේ මැග්නීසියම් අයන නිසායි අපි වැඩට බිටර්න් ද්‍රාවණයක් ගන්නෙ. අපිට හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එහෙමත් ඕන වෙනවා. එන්න මම ඔයාලට කර්මාන්ත ශාලාව පෙන්වන්නම්. මට ඔයාලට කලින් වැදගත් දෙයක් කියන්න අමතක වුණා. මම වෙරළේ ඇවිදිද්දී සිප්පි කටු දැකලායි මතක් වුණේ. ඒ තමයි අපිට මේ වැඩේට කැල්සියම් කාබනේට් එහෙමත් නැත්නම් හුණුගල් ඕන වෙනවා කියන එක. හරි ළමයි. එහෙනම් මම දැන් ඔයාලට කියන්නම් කොහොමද මේ මැග්නීසියම් ඇත්තටම අපි හදන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ අපි ළඟ තියෙන කැල්සියම් කාබනේට් සෙල්සියස් අංශක 900ක වගේ උෂ්ණත්වයකට රත් කරගන්න එකයි වෙන්නේ. එතකොට කැල්සියම් කාබනේට් තාප වියෝජනය වීමෙන් කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් සැදෙනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් විදියටයි. ඕ නිසා අපි කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම නිසා ප්‍රතිකූල ඵලදායීතාව වැඩි වෙනවා දෙසක්. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරද්දී ක්‍රියාවලියේ ඵලදායීතාව වැඩි වෙනවා කිව්වම ලේ චැට්ලියර් මූලධර්මයක් මතක් වෙන්න ඕන. ළමයි. හැබැයි මේකේ කැල්සියම් ඔක්සයිඩ් වල සුළු වශයෙන් කැල්සියම් කාබනේට් ඉතිරි වෙනවා. දන්නවනේ ඉතින් ප්‍රත්‍යාවර්ත උන්ගේ හැටි. මේ කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය එකතු කිරීමෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්නවා. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ දැන් කැල්සියම් අයනත් හයිඩ්‍රොක්සයිඩ් අයනත් අඩංගු වෙනවා. දැන් ඉතින් බිටර්න් ද්‍රාවණය මේකට එකතු කරන්න ඕන. එතකොට ෂෝක් වැඩක් වෙනවා. ඕ මම ඒ ටිකත් කියන්නම්. දැන් මචං කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට බිටර්න් ද්‍රාවණය එකතු කරාම හයිඩ්‍රොක්සයිඩ් අයන ෆුල් හෝල්මන් වෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කැල්සියම් තමයි චරිත කියලා. හැබැයි ඉතින් හැම එකෙක්ටම Tamanට වඩා ලොකු එකෙක් ඉන්න පුළුවන් නේ. ඒක නම් සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් කැල්සියම්ට වඩා මැග්නීසියම් හොඳයි කියලා දැක්ක ගමන් හයිඩ්‍රොක්සයිඩ් අයන ගිහින් මැග්නීසියම්ගේ ඇගේ එල්ලෙනවා. ඔකනේ ඔකුන්න විශ්වාස කරන්න බෑ කිව්වේ. කොහොම හරි අන්තිමට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. දැන් කැල්සියම්ට වඩා මැග්නීසියම් හොඳයි කිව්වම මැග්නීසියම්ට එහෙනම් සල්ලි ඇති කියලා හිතන්න එපා. ඈට වඩා වෙනස් දෙයක් වෙන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අර්ධ වශයෙන් අවක්ෂේපයක්. ඒත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පූර්ණව අවක්ෂේප වෙන කෙනෙක්. ඔන්නකයි ඔතන ප්‍රශ්නේ. මෙතනදී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගයට වඩා අඩුයි. KSP කියන්නේ අවක්ෂේප වීම පිළිබඳ මිනුමක් නෙවෙයි. ඒක ද්‍රාවණගත වීම පිළිබඳ මිනුමක් බව මතක තියාගන්න. මෙතනදී මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීම සිදුවන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ආකාරයටයි. පසුව අපි සැදෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පෙරා ඉවත් කරගෙන එයට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කරනවා. මේ ප්‍රතික්‍රියා කරවීම තුළින් අපිට අවසානයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙච්චර වෙලා කිව්ව ඔක්කොම ටික මේ විදියටත්. මතකද බලන්නකෝ. එහෙනම් ඔන කට්ටිය ස්ක්‍රීන්ෂොට් එහෙමත් ගහගන්න. ඔයගොල්ලෝ ඒක බලනකම් මම ගිහින් වතුර එකක් බීලා ආවා. කියවල මගේ කටත් රිදෙනවා. කමන්නේ. ඔයාලා ඔක්කොම අවධානයෙන් අහගෙන ඉන්න. හලෝ ළමයි. මෙතනදී වෙන්නේ සැදුන මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන ජලය වාෂ්පීකරණය කිරීමයි. ස්පටිකීකරණ ජල ප්‍රමාණය සැලකිය යුතු තරම් අවම කරන්න අපිට පුළුවන්. ඔයාලා පොඩ්ඩක් මේක බලන්නකෝ.
අපි සෙල්සියස් අංශක 700ත් 800ත් අතර ප්‍රමාණයකට රත් කරනවා. එහෙම රත් කරද්දී ඝනය විලීන බවට පත් වෙමින් තිබෙන සියලුම ජලය වාෂ්ප වෙනවා. අපිට දැන් තියෙන්නේ මේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනයට ලක් කරන්නයි. එන්න මම පෙන්වන්නම් ඔයාලට. අපි මෙතනදී අපේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරගන්නයි හදන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් එහි අදාළ ද්‍රවාංකයට වඩා යම්තාක් වැඩි උෂ්ණත්වයකට යන්ත්‍රානුසාරයෙන් රත් කිරීමෙන් ද්‍රව ලෙස විච්ඡේදනය පුරාම තබා ගත යුතුයි. මෙම විද්‍යුත් විච්ඡේදන කුටීරයේ ඇනෝඩයක් හා කැතෝඩයක් තිබෙනවා. මෙම ඇනෝඩය සාදා ඇත්තේ මිනිරන් වලින් හා කැතෝඩය සාදා ඇත්තේ වාණි වලින් වේ. මෙම විද්‍යුත් විච්ඡේදන කුටීරයේ ඇනෝඩය අසල ඔක්සිකරණ ප්‍රතික්‍රියාවත් කැතෝඩය අසල ඔක්සිහරණ ප්‍රතික්‍රියාවත් සිදු වෙනවා. එහෙම ප්‍රතික්‍රියාව වෙන්නේ මේ විදියටයි. මෙතනදී නිපද වෙන ක්ලෝරින් වායුව අපත යාමට නොදී එකතු කරගෙන ඒවා භාවිතා කර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෑදීමට කටයුතු කරනවා. එහෙම කරන්නේ ආර්ථික වාසි වෙනුවෙන්. හැදෙන මැග්නීසියම් දැන් ඉතින් අත දාලා ගන්න බෑ. මැග්නීසියම් විලීනය හා මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීනය ඇති පැහැදිලි ඝනත්ව වෙනස නිසා පහසුවෙන් පිටත ගන්න පුළුවන්. මම ඝනත්ව වෙනස කියලා අදහස් කරේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය මත මැග්නීසියම් විලීන ද්‍රාවණය පාවීමයි. මෙහි නිෂ්පාදනය වෙන මැග්නීසියම් ඉතා හොඳ තත්ත්වයෙන් නිෂ්පාදනය වෙනවා. 99%ක්ම සංශුද්ධ මැග්නීසියම් මෙහිදී ලැබෙනවා. මෙතන ඉන්න බෑ. මාර රස්නයක් තියෙන්නේ. මැග්නීසියම් නිෂ්පාදනයේදී පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීම නම් අවාසියක් හැබැයි. ළමයිනේ අපේ ටීම් එකේ අමිල, රුවන්, දනා එක්ක අනිත් ඔක්කොමත් එකතු වෙලා ඔන්න ඔයාලට මැග්නීසියම් හදන හැටි පෙන්නුවා. අමතක වුණ දේවල් ආරි බලලා ලියාගෙන හරි ඔක්කොම දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි හැමෝම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. අපේ ටීම් එකේ කට්ටිය තාම ඉන්නේ අපේ සිංහල ස්පීච් as not good scene එකේ නිසා. අපිව subscribe කරන්න වගේම ඔයාලට ඊළඟට ඕන මොන කර්මාන්තයද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ෆිසිකල් ළමයි පරිස්සමෙන් ගිහින් එන්න. ඔන්ලයින් ළමයි අපි එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා කියලා කියන්න බෑනේ. ඔක්කොම ඔන්ලයින් නේ ඉන්නේ. ඒ හින්දා ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න.